ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ආය 11 ශ්‍රේණිය වල ඉගෙන ගන්න ඕගොල්ලොන්ට මුල ඉඳන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන්න මිස්ටර් ඉංග්ලිෂ් YouTube channel එකේ අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් ආදරණීය දුවලා පුතාලාට වගේම ඉංග්‍රීසි භාෂාව මුල ඉඳන් ඉගෙන ගන්න ආසාවක් තියෙන වැඩිහිටියන්ටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි පළවෙනි පාඩම විදිහට තෝරගත්තේ ඉංග්‍රීසි භාෂාවේ ඉතා අත්‍යවශ්‍ය පාඩමක් වන verbs ක්‍රියාපද කියන පාඩමේ පළවෙනි කොටස ඕගොල්ලන්ට ගෙන එන්න. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද verb එකක් කියන්නේ කියලා කියන්නේ. A verb is a word which is used to identify an action or express an action. අපි ක්‍රියාවක් හඳුනා ගන්න නැත්නම් ක්‍රියාවක් විස්තර කරන්න භාවිත කරන වචනයකට ක්‍රියාපදයක් කියලා කියනවා. ඉතින් මේ ක්‍රියාපද පාඩමේ අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ verb forms කියන කොටස. verb forms කියලා කියන්නේ ක්‍රියාපදයකට ඉන්න පුළුවන් විවිධ ස්වරූප. අපි සරල සිංහලෙන් ගත්තොත් එහෙම ක්‍රියාපදයක් කම් කියන එක ගන්නවා. එනවා කියන එක. එයා වර්තමානයෙන් එනවා, අතීතයෙන් ආවා, අන්න එහෙම විවිධ කාල ස්වරූප වලට බෙදෙනවා. අන්න ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන ස්වරූප පහක් තියෙනවා. ඒවා තමයි plural form, singular form, past form, past participle form and present participle form කියලා කියන්නේ. සිංහලෙන් කිව්වොත් බහුවචන ස්වරූපය, ඒකවචන ස්වරූපය, අතීත ස්වරූපය, අතීත කෘතාන්ත ස්වරූපය සහ වර්තමාන කෘතාන්ත ස්වරූපය කියන ටික. ඉතින් අපි මේ හැම එකක් ගැනම එකෙන් එක විස්තරාත්මකව ඉගෙන ගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ සියලු forms ගැන අපි කතා කරන්නේ නැහැ. මේ අතරින් plural form and singular form බහුවචන ස්වරූපය සහ ඒකවචන ස්වරූපය ගැන අපි කතා කරනවා. මේ දෙකට පොදුවේ අපි කියනවා present form කියලා. present form. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් past form එකක් තියෙනවා අතීත ස්වරූපයක්. ඒක present form එක කියලා කියන්නේ මේ plural form එකයි singular form එකයි දෙක එකතු වුණාම. ඒ වර්තමාන ස්වරූපය කියන්නේ බහුවචන ස්වරූපයයි ඒකවචන ස්වරූපයයි දෙකට පොදුවේ තමයි අපි කියන්නේ. ඒ වගේම තමයි මේ plural form එක කියන්නේ. බහුවචන ස්වරූපය කියන එක විවිධ නම් වලින් හඳුන්වනවා. උදාහරණයක් විදිහට මේකට තව නමක් තියෙනවා base form. base form මූලික ස්වරූපය. මූලික ස්වරූපය කියලා කියන්නේ ක්‍රියාපදයේ බහුවචන ස්වරූපය තමයි. ඒ වගේම තමයි infinitive form. verb stem. verb stem කියන වචන අපි plural form එක හඳුන්වන්න ගන්නවා. මේ හැම එකකින්ම අදහස් කරන්නේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය තමයි plural form එක විදිහට ගන්න කියලා. දැන් ඔයාලට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මූලික ස්වරූපය කියලා කියන්නේ. ක්‍රියාපදයක් අපි අහලා තියෙන ස්වරූපය, අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ස්වරූපය, අපි ඉගෙන ගන්න මුලින්ම අපි දැනගන්න ස්වරූපය තමයි base form එක කියලා කියන්නේ. මූලික ස්වරූපය කියලා කියන්නේ. එනේ කවුරු හරි දුවනවා කියන වචනේ ගත්තොත් එයාට මතක් වෙන්නේ run කියන වචනේ. එනවා come, යනවා go, උයනවා cook. අන්න ඒ ක්‍රියාපදේ අපි අහලා තියෙන මුලින්ම ඉගෙන ගන්න ස්වරූපයට අපි කියනවා සරලවම base form එක කියලා. ඉතින් මේ ස්වරූපය දිහා බලාගෙන තමයි අනිත් සියලු ස්වරූප හැදෙන්නේ. මේ ස්වරූපයට අදාළ base form එකට අදාළ යම් වෙනස්කම් කරලා තමයි මේ singular form, past form, past participle and present participle කියන forms ටික හැදෙන්නේ. ඉතින් අපි වැඩිදුර කතා කරන්න යන plural and singular form දෙක ගැන. දැන් අපි බලමු ක්‍රියාපද තියෙන්නේ කොහොමද කියලා. ඒවා ක්‍රියාපදයේ තියෙන්නේ base form එකේ. ඒකට base form කියනවා, verb stem කියනවා, infinitive form කියනවා, එමත් නැත්නම් plural form කියලා කියනවා. ඉතින් ක්‍රියාපදයේ හැම වෙලෙම තියෙන්නේ plural එකකින්ම තමයි. බහුවචන. අපි මේක පොඩ්ඩක් කම්පෙයාර් කරොත් නාමපද එක්ක නාමපද හැම වෙලෙම තියෙන ඒක වචනේ. ඒ නිසා අපි ඒක වචන නාමපද SES, IES, VES වගේ ක්‍රම දාලා බහුවචන කරනවා. හැබැයි මෙතනදී ඒකේ අනිත් පැත්ත තියෙනවා. ඒ කියන්නේ නාමපද ඒක වචන තියෙන හින්දා බහුවචන කරනවා. ක්‍රියාපද බහුවචන තියෙන හින්දා ඒක වචන කරනවා. ඊළඟට ක්‍රියාපදයක් ඒක වචන කරන්න ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි ක්‍රියාපදයේ අතට S එකක් දාන්න පුළුවන්, ES දාන්න පුළුවන්, එහෙමත් නැත්නම් IES දාන්න පුළුවන්.
ක්‍රියාපදයකට s es හෝ ies දාලා අපිට මේ ක්‍රියාපදයක් සිංගියුලර් ෆෝම් එකට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම s es ies දානකොට නාමපදවල නාමපදයක් බහුවචන කරන්න s es ies ves සහ irregular plural කියලා තව ක්‍රම දෙකක් මීට අමතරව එකතු වෙනවා. ඒකට ක්‍රියාපදවල ඒ ves කියන ක්‍රමයක් irregular plural කියන ක්‍රමයක් නැහැ. s es ies කියන ක්‍රම තුන විතරයි තියෙන්නේ. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ නාමපදවල s es ies දැම්මොත් නාමපදේ බහුවචන වෙනවා. ක්‍රියාපදයකට s es ies දැම්මොත් ක්‍රියාපදය ඒකවචන වෙනවා. හොඳයි. දැන් මම මේ විදිහට ඔයාලට කියලා තියෙනවා ක්‍රියාපදයක් ඒකවචන කරන්න ක්‍රම තුනක් තියෙනවා. s එකතු කරන්න, es එකතු කරන්න සහ ies එකතු කරන්න කියලා. ඉතින් මේ අතරින් අපි දැන් ඉස්සෙල්ලාම බලන්නේ කොහොමද ක්‍රියාපදයකට ies කියන අකුරු තුන එකතු කරලා ක්‍රියාපදයක් සිංගියුලර් කරන්න, ඒකවචන කරන්න කියන එක. එතකොට මෙතනදී අපි ක්‍රියාපදයේ අග අකුර දිහා බලනවා. ක්‍රියාපදයේ අග අකුර y වෙනවා. y-ට කලින් අකුර, y-ට කලින් තියෙන අකුර කොන්සනන්ට් අකුරක් වුණා. අපිට පුළුවන් y අයින් කරලා ඒ වෙනුවට ies එකතු කරලා ක්‍රියාපදයේ සිංගියුලර් ෆෝම් එක හදන්න. එතන ඔයාලට ඊළඟට මොනවද මේ කොන්සනන්ට්ස් කියන්නේ කියලා අපහැදිලි දරුවෝ ඉන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ ඇල්ෆබෙට් එකේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 කොටස් දෙකකට බෙදෙනවා ස්වර අක්ෂර සහ ව්‍යංජන අක්ෂර කියලා. ඒකේ a e i o u කියන මෙන්න මේ අක්ෂර ටික අපි vowel letters කියලා කියනවා. එන ස්වර අක්ෂර කියලා කියනවා. මේ පහ හැර අනෙක් සියලු මේවා අයිති වෙන්නේ මේ consonants වලට. හරි. මේ පහ හැර අනෙක් ඔක්කොම consonants අකුරු. ඒ consonants 21කින් එකක් නම් තියෙන y-ට කලින් අපිට පුළුවන් මොකද මේ y අකුර ඉවත් කරලා ඒ වෙනුවට ies දාලා ක්‍රියාපදයේ ඒකවචනේ හදන්න. මෙතනදී ඇත්තටම මේ y ඉවත් වීමක් නේ y i බවට පරිවර්තන වෙලා es එක වීමක් තමයි වෙන්නේ. හරි. එහෙනම් අපි මේක හදලා බලමු. cry y අයින් කරා ies දානවා. cries, fly, flies, dry, dries, carry, carries. දැන් මොනවා අපි ඉගෙන ගත්ත පළවෙනි ක්‍රමය කොහොමද ies දාලා ඒක වචනේ හදන්නේ කියලා. දැන් ඊළඟට අපි දැනගන්න ඕනේ පුතේ මේ ඒක වචනේ බහුවචනේ සිංහල තේරුම් දෙක මොකද වෙන්නේ කියලා. අපි දන්නවා නාම පදයක නම් pen pan pens කිව්වහම pan ඒක වචනේ pan බහුවචනේ pan. හැබැයි ක්‍රියාපදවල සිංහල තේරුමේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඒක වචනේ බහුවචනේ කියලා. උදාහරණයක් cry යනවා cries අනනවා fly පියාඹනවා flies පියාඹනවා dry වේලනවා dries වේලනවා carry රැගෙන යනවා carries රැගෙන යනවා. දැන් ඔන්න ඊළඟට ඔයාලට ප්‍රශ්නයක් මතුවෙනවා ඇයි මේ එකම තේරුම දෙන වචන දෙකක් තියෙන්නේ කියලා. ඇත්තට මේකට උත්තරය අපිට හම්බ වෙන්නේ tenses කාල වේදේ කියන පාඩමේ present simple tense එක ඉගෙන ගන්න වෙලාවෙදී තමයි අපිට හම්බ වෙන්නේ ඇයි මෙහෙම ඒක වචනයක් සහ බහු වචනයක් එකම තේරුමක් දෙන වචන දෙකක් තියෙන්නේ කියලා. දැනට ඔයා ඉගෙන ගන්න කොහොමද ක්‍රියාපදයේ ඒක වචන කරන්න කියන එක සහ ඒ දෙකේම සිංහල තේරුම කිසි වෙනසක් නැහැ ඒකමයි කියන්නේ. ඊළඟට පුතේ දැන් y වලින් අවසන් වෙනවා. හැබැයි y-ට කලින් තියෙන a e i o u කියන vowel එකක්. දැන් අපි මොකද කරන්නේ? අපිට දැන් y කපන්න බෑ. මොකද consonant එකක් නැහැ y-ට කලින්. මේ වගේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ අර සාමාන්‍ය s එකක් දාලා ක්‍රියාපදයේ ඒක වචනේ කරන්න. ක්‍රියාපදයේ y-ට කලින් consonant එකක් තිබ්බොත් y කැපුවේ හැටි. එහෙම නැති වුණොත් vowel එකක් තිබුණොත් අපි සාමාන්‍ය විදිහට play මේක අර s එකක් දාන්න. plays, say, says, buy, buys. සිංහල තේරුම වෙනස් වෙන්නේ නැහැ. plays එල්ලම් කරනවා, plays එල්ලම් කරනවා. say කියනවා, says කියනවා. buy මිලදී ගන්නවා, buys මිලදී ගන්නවා. ඉතින් ඔනවා දැන් පළවෙනි ක්‍රමය ගන්නවා ක්‍රියාපදයකට y එකකින් අවසන් වෙලා y ට කලින් consonant එකක් තිබුණොත් අපිට y කපලා ies දාන්න පුළුවන්. ies කියන method එක දැන් අපි ඉගෙනගෙන ඉවරයි. අපි යමු දෙවෙනි method එකට. අපි දෙවෙනි method එකේ කියන්නේ අපි දැන් ies එකතු කරා දෙවෙනි එක es එකතු කරන්න. es. අපි ඔන්න දෙවෙනි ක්‍රමය තමයි es එකතු කරන්න. දැන් මෙතනදී y නෑ ඔයාලට පේනවා y ට අදාළ එකක් නෙවෙයි. මෙතනදී අපි බලනවා මෙන්න මේ ටික. ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් s sh
Z මෙන්න මේ වචන වලින් මේ අකුරු ටික කටපාඩම් කරලා තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම S S H C H O X Z S S H C H O X Z කියන අකුරු වලින් ක්‍රියාපදයක් එකතු ඉවර වුණොත් ඒ ක්‍රියාපදයට අපිට පුළුවන් ES එකතු කරලා ඒ ක්‍රියාපදයේ සිංගියුලර් ෆෝම් එක හදන්න. මේ බලන්න S මිස් මග හැරෙනවා. මිසස් මග හැරෙනවා. එතන මම ඉස්සෙල්ලා කිව්වා සිංහල තේරුම වෙනස් වෙන්නේ නැහැ. පුෂ් තල්ලු කරනවා. ඒකේ බලන්න SH වලින් අවසන් වෙලා තියෙන්නේ. පුෂර්ස් තල්ලු කරනවා. catch අල්ලනවා. CH වලින් අවසන් වෙලා තියෙන්නේ. catchers අල්ලනවා. go O වලින් අවසන් වෙලා තියෙන්නේ යනවා. goes යනවා. mix කලවම් කරනවා. X වලින් අවසන් වෙලා තියෙන්නේ. mixes කලවම් කරනවා. X වලින් අවසන් වෙලා තියෙන්නේ. goose මුමුණනවා. S වලින් අවසන් වෙලා තියෙන්නේ. gooses මුමුණනවා. තේරුම් වල වෙනසක් වෙන්නේ නැහැ. ES එකතු කරන්න තියෙන්නේ S SH CH O X Z වලින් අවසන් වෙනවා. ඒ අකුරු ටික කටපාඩම් කරලා තියාගන්න. ඔයාලට පුළුවන් එහෙම ක්‍රියාපදයක් තමයි ES එකතු කරලා ඒකේ සිංගියුලර් ෆෝම් එක හදන්න. ඊළඟට අපි ඉන්නේ ක්‍රියාපදයක් සිංගියුලර් කරන අන්තිම ක්‍රමය. ඒ ක්‍රමය තමයි add S අකුරක් එකතු කරන්න. එතකොට අපේ ක්‍රම තුනයි තියෙනවා කිව්වේ. S එකතු කරන්න, ES එකතු කරන්න, IES එකතු කරන්න. අපි දන්නවා මේක y ට අදාළයි, මෙහා S SH CH O X Z වලට අදාළයි. මේ ක්‍රම දෙක හැර ඉතුරු සියලුම ඒවා. මේ ක්‍රම දෙක y වලින් අවසන් වෙන ඒවා සහ අර S SH CH O X Z වලින් අවසන් වෙනවා හැර ඉතුරු සියලුම ඒවාට අපි S එකක් එකතු කරලා ක්‍රියාපදයේ සිංගියුලර් කරන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ වැඩිම ක්‍රියාපද ප්‍රමාණයක් සිංගියුලර් කරන්න තියෙන්නේ මේ S ක්‍රමයෙන්. ඒ කියන්නේ ES ක්‍රමය සහ IES ක්‍රමයට ඉතා සුළු ක්‍රියාපද ප්‍රමාණයක් තියෙන මේ දෙක අඩුයි. ඉතින් අපි මේක තමයි සාමාන්‍ය ක්‍රියාපදයක් S එකක් එකතු කරලා තමයි ඒක වචන කරන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයට අපි කියන්නේ S ක්‍රමය කියලා. මොකද මේ හැම එකම අගට S එකක් කියන නිසා. එහෙනම් අපි බලමු. walk ඇවිදිනවා. walks ඇවිදිනවා. like කැමති. likes කැමති. sing ගයනවා. sings ගයනවා. call අමතනවා. calls අමතනවා. read කියවනවා. reads කියවනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයාලා verb කියන ලොකු පාඩමක ඉතා පොඩි කොටසක් තමයි අද ඉගෙන ගත්තේ. ඉගෙන ගත්ත කොටසට අදාළව ඇක්ටිවිටි එකක් ෆස්ට් කමෙන්ට් එක විදිහට මම දාලා තියෙනවා. ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා ඒ ලින්ක් එක ක්ලික් කරලා ඒකේ තියෙන ප්ලූරල් verbs ටික සිංගියුලර් වලට හරවන්න. ඒක සබ්මිට් කරපුවම ඔයාලට ලකුණු ප්‍රමාණයක් එනවා. ඒ ලකුණු ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මට බලා ගන්න පුළුවන් ඔයාලට කොච්චර දුරට මේ පාඩම පැහැදිලි වෙලා තියෙනවද කියලා. ඒ වගේම පාඩම ගැන හිතන දේවල් ඔයා කමෙන්ට් කරන්න. පාඩම හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න. තවදුරටත් මේ වගේ වීඩියෝ ලබා ගන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනකම් ඔයගොල්ලෝගෙන් සමුගන්නම්.